ඊයේ මම පිටකොටුවට ගියා. යද්දි මන් දැක්කා අංකල් කෙනෙක් Sony 5.1 ස්පීකර්ස් පේමන්ට් එකේ දාලා විකුණනවා. ඒකත් හිතා ගන්න බැරි පට්ට අඩු මිලකට. ඉතින් මම අත්තරේද මම මිලදී ගන්න ඒ අංකල් ගාවට ගිහිල්ලා ඕන් නැති පොඩි ටෙක්නිකල් වචන දෙක තුනක් දාලා වැඩේ කාගත්තා. Autocratic, authoritarian power concentration measures. ඒක දැනගෙන මට ස්පීකර් එක දෙන්න බෑ කියලා එයා මාව බ්ලැක් ලිස්ට් කරා. හැබැයි අඩුම මිලකට 5.1 ස්පීකර්ස් ඒකත් Sony බ්‍රෑන්ඩ් එකකින් එහෙම ලැබෙද්දි කවුද එපා කියන්නේ? ඒ නිසා ගොඩාක් අය පොර කාගෙන ඒක මිලදී අරගෙන ගෙදර ගෙනිච්චා. ඉතින් ඔයා කවදා හරි හිතලා තියනවද ඒ ස්පීකර්ස් කොහමද එච්චර අඩුවට ලැබෙන්නේ? අන්නේ ප්‍රශ්නයට තමයි මේ වීඩියෝ එකේ මම ප්‍රැක්ටිකල් විදියට ඕගොල්ලන්ට උත්තර දෙන්න යන්නේ. ඉතින් ඒ වෙනුවෙන් අද අපි අරන් ඇවිල්ලා තින්නේ Philips ලගේ 2.1 ස්පීකර් මේක රුපියල් 20000ක් වගේ වෙනවා. ඒ වගේම එහා පැත්තේ මම අරන් ඇවිල්ලා තින්නේ රුපියල් 2000කට 2.1 ස්පීකර් එක. දෙකේම 2.1 තමයි තියෙන්නේ. හැබැයි අරක 20000යි මේක රුපියල් 2000යි. මොකක්ද ඒ ඩිෆරන්ස් එක? ඒ සියලුම දේ ලයිව් ප්‍රැක්ටිකලි බලනවා. මොකද මේ ඕගොල්ලෝ බලන්නේ ප්‍රැක්ටිකලි everything. ඉතින් මුලින්ම මේ ස්පීකර් එකක් කොහොමද වැඩ කරන්න කියන එක අපි දැනගන්න ඕනේ. ඒකට මේ කැලෑන් ගෙන අපු ස්පීකර් එකෙන් මම ඔයගලන්ට උගන්වන්නම්. ඉතින් මේ ස්පීකර් එකේ උඩ ඩයෆ්‍රෑම් එකක් දීලා තියෙනවා. සවුන්ඩ් කියන්නේ මොකද්ද? අපි කතා කරන සවුන්ඩ් එක හුලඟත් එක්ක මික්ස් වෙනවා. ඉතින් ඒ හුලඟත් එක්ක මික්ස් වෙලා එහෙම යද්දී ඇතිවන ප්‍රෙෂර් ඩිෆරන්ස් එක. ඒකට තමයි සවුන්ඩ් කියන්නේ. ඉතින් සවුන්ඩ් එක නිෂ්පාදනය කරද්දී අපිට අනිවාර්යයෙන්ම ලෝ ප්‍රෙෂර් හයි ප්‍රෙෂර් මේම සවුන්ඩ් වේව්ස් අපිට ක්‍රියේට් කරන්න වෙනවා. අන්න ඒක නිපදවන්න තමයි මෙන්න මෙතන ඩයෆ්‍රෑම් එකක් තියෙන්නේ. ඉතින් ඒ ඩයෆ්‍රෑම් එකේ පිටිපස්සෙම එක කොයිල් එකක් ඇඩ් වෙලා තියෙනවා. ඉතින් ඒ කොයිල් එකට අපි ඉලෙක්ට්‍රිසිටි සප්ලයි දෙද්දී ඒක කාන්දමක් බවට පරිවර්තනය වෙනවා. ඉතින් ඕල්රෙඩි තියෙන පර්මනන්ට් කාන්දමත් එක්ක සවුත් නෝත් ඒ දිශා දෙක නිර්මාණය වෙලා ඉතින් මේ ඩයෆ්‍රෑම් එක ඉස්සරහටයි පස්සටයි පැද්දෙනවා. ඉතින් අපිට ඕන වෙන අවශ්‍ය වෙන ඉලෙක්ට්‍රිසිටි එක දෙද්දී අපිට අවශ්‍ය වෙන තරංග නිර්මාණය කරනවා. ඒක තමයි අපිට සවුන්ඩ් එකක් විදියට ඇහෙන්නේ. ඒ වගේම මේ ස්පීකර්ස් වල ගොඩාක් වර්ග තියෙනවා. ට්වීටර්ස්, වූෆර්ස්, සබ්වූෆර්ස් මේ වගේ ගොඩක් දේවල් තියෙනවා. මේ හැමදේම එකිනෙකට වෙනස් වෙලා මේ වගේ නම් නිර්මාණය වීමට හේතුව තමයි එකම ස්පීකර් එකේ මිනිස්සෙක් සවන් දිය හැකි 20 Hz එකේ ඉඳන් 20000 Hz වෙනකන් එකම ස්පීකර් එකේ අපිට සවුන්ඩ් එක ගේන්න බෑ. ඉතින් එකිනෙකට වෙනස් ෆ්‍රීකවන්සි රේන්ජ් වලට නිර්මාණය කරපු ස්පීකර්ස් තමයි මෙන්න මේ වර්ග තුනේ සබ්වූෆර්ස්, වූෆර්ස්, ට්වීටර්ස් කියලා බෙදිලා තියෙන්නේ. දැන් ට්වීටර්ස් ගත්තොත් ඒක හයි ෆ්‍රීකවන්සි එක සපෝට් කරන එක. ඕගලන්ට තේරෙන උදාහරණ කියනවා නම් මෙන්න මේ වගේ පොඩි ස්පීකර්ස්. මේක 2 kHz ඉඳන් 20 kHz වෙනකන් සපෝට් කරනවා. ඉතින් බොහෝ හයි ෆ්‍රීකවන්සි සවුන්ඩ්ස් මේ ස්පීකර්ස්ම කරනවා. ඉතින් මේකටත් එහා අපිට ඕන වෙන දේවල් තමයි woofers and subwoofers කියන්නේ. මේ woofers කියන දේ 200 Hz ඉඳන් 2K Hz වෙනකන් සපෝට් කරනවා. ඒකම subwoofer කියන්නේ 200 Hz එකෙන් පල්ලෙහා. ඒ කියන්නේ ගොඩක් low frequencies මේක සපෝට් කරනවා. ඔයගොල්ලෝ දැන් මට බනින්න පුළුවන්. යකෝ අපිට ඔය පොඩි ස්පීකර් එකෙන් ඒ කියන්නේ ට්වීටර් එකෙන්ම 2 kHz එකේ ඉඳන්ම අපිට සවුන්ඩ් එක ෆීල් කරන්න පුළුවන්. ඉතින් ඊට වඩා අඩුවෙන් නිකම් සම්බන්ධයක්ම නැතුව lower frequency මොකටද බං අපි වැදගත්කමක් දෙන්නේ? ඉතින් මේ subwoofers, woofers ඕන නෑනේ බං අරක හොඳයිනේ. එහෙම කියලා ඔයගලන්ට හිතෙන්න පුළුවන්. ඉතින් මේ higher frequency voice එකම හුඟක් sharp and pointed විදිහට තියෙනවා. උදාහරණ විදිහට මම මේ කතා කරන එක කියන්න පුළුවන්. ඒකම lower frequency noise ගොඩක් complicated bass effect එකක් විදිහට තියෙනවා. උදාහරණයක් plane එක fly කරන එක, එහෙම නැත්නම් blast එකක් වෙන එක, එහෙම නැත්නම් accident එකක් වෙන එක. මෙන්න මේ වගේ දේවල් ගොඩක් lower frequency එකෙන් තමයි අපිට feel කරන්න පුළුවන් වෙන්නේ. so යම්කිසි sound එකක් real ඒ තැනේ ඉඳන්ම experience කරනවා වගේ හොඳ experience එකක් දෙන්න තමයි. ඒ කියන්නේ අර lower frequency එක හොඳ තත්ත්වයට ගෙනල්ලා දෙන්න තමයි woofers and subwoofers තියෙන්නේ. ඒ වගේම තව ඔයගලන්ට ප්‍රශ්නයක් තියෙයි. හරි බං ඔය ස්පීකර්ස් වල 2.1 5.1 වගේ ඒ වගේ numbers තියෙන්නේ මොකද්ද? ඒ ප්‍රශ්නේ අනිවාර්යෙන්ම ඔයගලන් ඔළුවේ තියෙයි. දැන් මෙතන 2 5 කියන මේ main numbers තියෙන්නේ. ඒ තමයි speakers. ඉතින් මේ speakers කියන එක tweet එකක් විදිහට තියෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් woof එකක් විදිහට තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ දෙකම mix එකක් විදිහට තියෙන්නත් පුළුවන්. ඔයගලන්ට තේරෙන්න කියනවා නම් යම් කිසි දුරකට mid frequency එකයි higher frequency එකයි දෙකම කරන්න පුළුවන් එක ස්පීකර් එකක්. ඒ වගේම මේ දශමේ 0.1 කියන එක subwoofer එක අදහස් කරනවා. දැන් මේ 2.1 එක අපි ගත්තොත් මෙතන tweeters දෙකක් තියෙනවා. එක subwoofer එකක් තියෙනවා. ඒකම 5.1 එකේ බැලුවොත් tweeters 3යි. ඒ වගේ mid frequency එකත් support කරන්න පුළුවන් විදිහේ තියෙන tweeters දෙකයි. ඒත් එක්කම subwoofer එකකුත් දෙනවා. මොකද අපි speakers ගාන වැඩි කරගන්න ඕනේ. එහෙම ඔයවනම් හොඳ surround sound එකක් එක්ක අපිට feel කරන්න තමයි අපි speakers ගාන වැඩි කරන්නේ. දැන් speakers දෙකයි නම් right left ඇහෙනවා එච්චරයි. ඒකම 5.1
කියන්නම් ෆ්‍රොන්ට් එකේ 3ක් තියෙනවා. දෙකක් බැක් එකේ එක සබ්වූෆර් එකයි. ඉතින් මේක එක සරවුන්ඩ් සවුන්ඩ් එකත් එක්ක එන එක්ස්පීරියන්ස් එක. ඉතින් මේ වගේ ගොඩක් දේවල් තියෙනවා. මේවා ඉදිරියට වීඩියෝස් ඕන නම් පල්ලෙහා කමෙන්ට්ස් කරන්න. ඒවා ඉදිරියට අපි කතා කරමු. දැන් මේ 20000යි 2004 වෙනස මොකක්ද කියලා බලමු. එක ස්පීකර් එකක ක්වොලිටි එක මොකෙන්ද තීරණය වෙන්නේ? ඒකේ මැටීරියල් ක්වොලිටි එකත් එක්කද? නැත්නම් පෙට්ටිය ගොඩක් ස්ට්‍රෝං විදියට දීලා තියෙනවද? පොලේ ගැව්වත් කැඩෙන්නේ නැද්ද? එහෙම නැත්නම් ඩයෆ්‍රාම් එක හොඳ ස්ට්‍රෝං එකේ තියෙන්න ඕනද? මොකක් මතද මේක තීරණය වෙන්නේ? ඉතින් මම මේ කිව්ව දේවල් ඔක්කොම පොඩි පාර්ට් එකක් ප්ලේ කරනවා. හැබැයි මේකට එහා ගොඩාක් වැදගත් දේවල් තියෙනවා. ඒ තමයි පැරාමීටර්ස්. සෝ එක ස්පීකර් එකක් මොන විදියට පර්ෆෝම් කරන්න කියලා බැලුවොත් ඒක තීරණය වෙන්නේ ඒකේ ටෙක්නිකල් පැරාමීටර්ස් මත. ඉතින් මේ පැරාමීටර්ස් වල මුල්ම පැරාමීටර් එක මොකක්ද කියලා බැලුවොත් ෆ්‍රීකවෙන්සි. ඉතින් දැන් අපි මේ ස්පීකර්ස් දෙකේ ෆ්‍රීකවෙන්සි එක ටෙස්ට් කරමු. ඉතින් මේ වීඩියෝ එකේ බැලුවොත් 20 Hz එකේ ඉඳන් 20000 Hz වෙනකන් සවුන්ඩ් එක ගන්න පුළුවන්. සවුන්ඩ් එක මිනිමම් විදියට තියාගමු. එතකොට තමයි මේ මිනිමම් සවුන්ඩ් එකෙත් අපිට හොඳ ෆ්‍රීකවෙන්සි එකක් ලැබෙන්නේ. ඒ වගේම අපි මේක ටෙස්ට් කරන්න ස්පීකර්ස් එක උඩ වතුර ටිකකුත් දාගමු. ඕකේ, දැන් මේ ස්පීකර් එක කොතනින්ද රියැක්ට් කරනවද කියලා බලන්න ඕනේ. කමන්නේ සුපිරිනේ. 20 Hz එකේ ඉඳන්ම රියැක්ට් කරනවනේ. එච්චරයි 170 වෙනකන් ආවා. එතනින් ස්ටොප් වුණා. ඉතින් මේකට තමයි කියන්නේ සබ්වූෆර්. අපිට 20 Hz එකේ ඉඳන්ම රියැක්ෂන් එකක් ගෙනල්ලා දෙනවා. ඒක තමයි අර වර්ක් වෙන ෆ්‍රීකවෙන්සි රේන්ජ් එක. දැන් අපි රුපියල් 2000 ස්පීකර් එක ටෙස්ට් කරලා බලමු. ඉතින් දැන් මේක ටෙස්ට් කරමු කොහොමද රියැක්ෂන් එක කියලා බලමු. 30 Hz එකෙන් ලයිට් රියැක්ෂන් එකක් දෙනවා. 50 Hz එක පහු කරද්දි තමයි පොඩ්ඩක් දැනෙන රියැක්ෂන් එකක් දෙන්නේ. එච්චරයි. හර්ට්ස් 200 වෙනකන් සවුන්ඩ් එක දුන්නා. එතනින් ක්ලෝස්. ඊටු සවුන්ඩ් එක ආවෙන්නේ මෙන්න මේ ස්පීකර් එකෙන්, සබ්වූෆර් එකෙන් නෙවෙයි. මට අනුව මේක සබ්වූෆර් එකක් නෙවෙයි, වූෆර්. වූෆර් කියන්නත් බෑ. මේක නිකන් ඩම්මි පීස් එකක්. ඉතින් ඔයගොල්ලෝ දැන් S2 දැක්ක මොකද්ද රිසල්ට් එක කියලා. මේක 20 Hz එකෙන්ම පටන් ගත්තා. ඔයගොල්ලෝ දැක්ක වතුරත් හොඳ රියැක්ෂන් එකක් දුන්න 20 Hz එකේ ඉඳන්. හැබැයි 2000 ස්පීකර් එක 20 Hz එකේ ඉඳන් පොඩි රියැක්ෂන් එකක් දුන්නා. හැබැයි ඒකෙන් කිසිම වේව්ස්, ඒ කියන්නේ සවුන්ඩ්ස් මොකුත්ම හරියට ආවේ නැහැ. ඒ වගේම වහන්න පුළුවන් 20 Hz එකෙන් මේ 2000 ස්පීකර් එක රියැක්ෂන් එක දුන්නද කියලා. නෑ, එහෙම කියන්න බෑ. තප්පරයකට මේක 20 පාරක් වයිබ්‍රේට් වෙන්න ඕනේ. එහෙම වුණේ නෑ. වතුරෙන් මට හොඳටම තේරුණා. වතුර දාලා බලපුවින්ද අපිට හොඳට බලා ගන්න පුළුවන් එක. ඉතින් 50 Hz එකෙන් පස්සේ නම් සාමාන්‍යයෙන් රියැක්ෂන් එකක් දුන්නා. ඉතින් මේ දෙක කම්පෙයාර් කරන්න පුළුවන්ද? වලියක් දා ගන්න පුළුවන්ද කියලා ඕගොල්ලෝ ඇහුවනා. අනිවාර්යෙන්ම බෑ. මේකේ වෝට්ස් වැඩි, මේකේ වෝට්ස් අඩුයි. ඉතින් ඒ වගේම මේක මීඩියම් වොලියුම් එකෙන් තමයි අපි ටෙස්ට් කරේ. ෆුල් වොලියුම් එකක් තිබ්බේ නෑ. ඒ වගේම මේක ෆුල් වොලියුම් එකක් තමයි තිබ්බේ. අඩු වොලියුම් එකක් හා සාමාන්‍ය වොලියුම් එකක් තිබ්බේ නෑ. මේ සබ්වූෆර් එකේ වෝට් කීයද කියලා බැලුවොත් 15 වෝට්ස්. ඒ වගේම මේ සබ්වූෆර් එකේ වෝට්ස් ගාන 3 වෝට්ස්. ඉතින් පළවෙනි කාරණේ මේකේ ප්‍රයිස් ඩිෆරන්ස් එක, මේකේ අවුට්පුට් වෝට් ගාන ඩිෆරන්ස්. ඊළඟට තමයි ෆ්‍රීකවෙන්සි රේන්ජ්. මේකේ බැලුවොත් සබ්වූෆර් එක මොන ෆ්‍රීකවෙන්සි රේන්ජ් එකද සපෝට් කරන්න කියන එක දාලා තිනවා. 20 Hz එකේ ඉඳන් 170 Hz වෙනකන් මේක සපෝට් කරනවා. ඒකම අනිත් ස්පීකර් එකේ ෆ්‍රීකවෙන්සි ගාන කිසිම දෙයක් ඩීටේල් එකක් දාලා නැහැ. ඊළඟ එක ඩ්‍රයිවර් සයිස් එක. රුපියල් 2000 එකේ ඩ්‍රයිවර් සයිස් එක 2.5 ඉන්ච්. ඒ වගේම මේකේ 4 ඉන්චස් තියෙනවා. ඉතින් මේකත් අනිවාර්යෙන් බලපානවා. මොකද මේක ලොකු වෙන තමයි ලොකුවට හුලං කන්ට්‍රෝල් එකක් අපිට ගන්න පුළුවන් වෙන්නේ. මොකද හුලඟින්නේ අපි සවුන්ඩ් එක ක්‍රියේට් කරන්නේ. ඉතින් මේක ලොකු වෙන සවුන්ඩ් ක්වොලිටි එකයි සවුන්ඩ් එකයි වැඩි. ඊළඟ වැදගත් පැරාමීටර් එක තමයි ඩිස්ටෝෂන්. දැන් එකක ස්පීකර්ස් මේ වගේ ෆ්‍රීකවෙන්සි අපි සපෝට් කරනවා එමෙ කියලා කියනවනේ. හැබැයි ඇත්තට මේ ස්පීකර්ස් කීන විදියටම හැම සවුන්ඩ් එකම ප්ලේ කරනවද සපෝට් කරනවද කියලා බැලුවොත් එහෙම නැහැ. මොකද ඒකේ ඩයෆ්‍රාම් එක කොච්චර ක්වොලිටි එකකට දීලා තියනවද? එහෙම නැත්නම් කොච්චර රෙස්පොන්සිව් විදියට දීලා තියනවද? ඒක මත තමයි ඒකේ ෆ්‍රීකවෙන්සි ප්ලේස් එක තියෙන්නේ. මේකෙන් මොකද්ද වෙන්නේ කියලා බැලුවොත් අපි වොලියුම් එක ඉන්ක්‍රීස් කරද්දී සමහර ස්පීකර්ස් චොර වෙනවා. කලින් කෙනා බොරු වුණා. අනිත් කෙනා චොර වුණා. හැම කෙනා මේකයි කියලා තේරුනකොට කරනවා. ඉතින් මේක තමයි ඩිස්ටෝෂන් කියලා කියන්නේ. මේ චොරවීම, ඒ කියන්නේ මේ එක ඩිෆරන්ස් සවුන්ඩ්ස් ඩිෆරන්ස් විදියට පෙන්වන්න බැරි වෙන නිසා, ෆ්‍රීකවෙන්සි දෙකක් එකම ටයිම් එකේ ප්ලේ කරන්න හිතන නිසා ඒකේ ඔයාල මැක්සිමම් එක රීච් කරනවා. ඒ හින්දා මොකද වෙන්නේ? සවුන්ඩ් එක චොර වෙනවා.
හැබැයි මේක අපිට දැනගන්න පුළුවන් වෙන්නේ හයි වොලියුම් එකේ විතරයි. මොකද ලෝ වොලියුම් එකේ මේක වෙන්නේ නැහැ. එතකොට වෙන්නේ ස්කිප් කරන එක. ඒ කියන්නේ අපිට ලැබෙන ඔඩියෝ එක එච්චර ඩීටේලින් ගතියක් තියෙන්නේ නැහැ. මොකද ඒකෙන් කෑල්ලෙන් කෑල්ල හැලිලා ගොඩක් ඩීටේල්ස් ස්කිප් කරනවා. ඉතින් ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් අපි හොඳ සවුන්ඩ් එක්ස්පීරියන්ස් එකක් ඕනේ කියන හින්දා තමයි මෙන්න මේ සබ්වූෆර් කන්සෙප්ට් එකටම අපි යන්නේ. ඉතින් ඒකේ ඩීටේල්ඩ් ඔඩියෝස් නැත්තම් මේ සබ්වූෆර් නැතුව නිකන් ට්වීට් එක විතරක් දාලා අපි එක්ස්පීරියන්ස් කරන් යන්න පුළුවන්. ඉතින් සබ්වූෆර් කියන්නේම ඒකේ ස්පෙෂැලිටි එක අර බේස් ඉෆෙක්ට් එක හොඳ තත්ත්වයකට දෙන එක. දැන් උදාහරණයකට මෙන්න මේ 2000 ස්පීකර් එකේ ෆ්‍රොන්ට් සයිඩ් එකේ තමයි දීලා තියෙන්නේ. ඒකම මේ 20000 එකේ පල්ලෙහාට තමයි දීලා තියෙන්නේ. ඒකට හේතුව තමයි අර සරවුන්ඩින් ෆීල් එක. පල්ලෙහා දුන්නොත් පල්ලෙහා පොළවට වැදිලා බේස් එක මෙහෙම විහිදෙනවා. ලස්සනට විහිදෙනවා. සරවුන්ඩින් වෙනවා. ඉතින් ඒකට තමයි මේගොල්ලෝ මේ ටෙක්නික් එක දාලා තියෙන්නේ. හැබැයි රුපියල් 2000කට ඇයි පල්ලෙහාට දැම්මේ නැත්තේ? ඒකේ ඇත්ත දෙයක් ඇතුලේ නැහැ. දැම්මොත් නිකන් පල්ලෙහාටම ඇවිල්ලා තියෙයි. ඒකේ සරවුන්ඩින් උයි බේස් එකයි කිසිම දෙයක් නැහැ. ඒක නිසා උපරිම සවුන්ඩ් එක ලැබෙන්න ඉස්සරහට දාලා තියෙනවා. ඉතින් මේ වීඩියෝ එක බලන සමහරක් ඉන්න පුළුවන්. අඩෝ අපි දන්නවා බං. අපි ඒ කාලේ ඉඳන් හෝම් තියටර්ස් දාපු අය උඹ ඔක් කියලා දෙන්න ඕනේ නැහැ. අපි දන්නවා. එහෙම කියන අය ඉන්නවා නම් අනිවාර්යයෙන්ම ඕගලන්ට නෙමෙයි මේ වීඩියෝ එක. මේක අර එදා පිටකොටුවේ මං යද්දි ගොඩාක් පොරකාගෙන Sony speakers අඩුවට ලැබුණා කියලා අරන් ගියා. අන්න ඒ වගේ අයට තමයි මම මේ වීඩියෝ එක ගේන්නේ. ඉතින් ඒගොල්ලන්ට දැනුවත් දෙන්න. ඒගොල්ලෝ ආයෙ රැවටෙන්නේ නැතුව ඉන්න තමයි මම මේ වීඩියෝස් ගේන්නේ. ඉතින් ඒගොල්ලෝ මේ වගේ දේවල් දැනගන්න පුළුවන් මගේ වීඩියෝස් මගින්. ඉතින් යම් කිසි ස්පීකර් එකක් ඔය මෙලදී ගද්දි එළියේ පේ බොක්ස් එකේ දාලා තියෙන ලොකු ලොකු නම්බර්ස් 5.1 2.1 අරවන් මේවන් මේ වොට්ස් අර වොට්ස් ඒ වගේ දේවල් මත පදනම්ව විතර ස්පීකර්ස් මෙලදී ගන්න එපා. ඉතින් ඒ වගේම වැදගත්ම ප්‍රධාන වශයෙන් අපි බැලිය යුතු දේවල් තමයි ඒ ස්පීකර් එකේ ෆ්‍රීකවෙන්සි රේන්ජ් එක කොච්චරයිද and ඒ වගේ ඒකේ ක්වොලිටි එක කොච්චරක්ද. ඒ වගේම වැදගත්ම දේ වොට්ස් අවුට්පුට් එක කොච්චරක්ද කියන එක. මොකද වොට්ස් වැඩි වෙන්න අපිට වොලියුම් එකත් වැඩියෙන් ලැබෙනවා. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් දැන් ඕගොල්ලොන්ට තේරෙනවා ඇති ඇයි ස්පීකර්ස් මේ විදිහට අඩුවට විකුණන්නේ. ඒ වගේම සමහර ස්පීකර්ස් ලොකු ගණන් වලට විකිනෙන්නේ කියලා. ඉතින් ඕගොල්ලොත් ඕගලන්ට ගැළපෙන ස්පීකර් එක තෝරලා ගන්න. ඒ වගේම මේ වීඩියෝ එකෙන් යම් කිසි දෙයක් ඔයා දැනගත්තා නම් ලයික් කරලා ෂෙයා කරලා කමෙන්ට් කරලා කරන්න ඕන දේවල් ඔක්කොම ටික කරලා සපෝට් එක දෙන්න. ඉතින් මේ වගේ වීඩියෝස් ඕනේ නම් අනිවාර්යෙන් කමෙන්ට්ස් කරන්න. මම දිගට මේක දාන්නම්. ඒ වගේම වෙනදට වගේම කාල්නාස්ති කරන්න තෝ කියන්න ඕනේ කියලා හිතනවා. next හොඳ වීඩියෝ එකකින් හම්බෙමු friends.